ආයුබෝවන් ආධ්‍යාත්මික මාර්ගය තුළ විවිධ වැඩසටහන් අපි මේ වෙනකොට ඔබට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ අතරතුර මේ සෝබා දහමට පෘථුවියට අපේ රටේ මිනිස්සුන්ට වෙන්නට තිබෙන යම් ස්වභාවික ව්‍යසනයන් පිළිබඳවත් අපි මීට පෙර අනාවකී සඳහන් කළා. ඒ අතරතුර මේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච මහා විනාශය පිළිබඳව අපි මීට මාස 6කට පෙර මේ පිළිබඳව අපි සඳහන් කරා. මෙවැනි සුළං ධාරාවල් සමග ඇතිවන අවපීඩන තත්ත්වයන් හේතුවෙන් ලංකාව සහ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකට මෙවැනි අනතුරක් සහ අපේ රට වතුරෙන් වැසී යන නැත්නම් ගංගා පිටාර ගලන මෙවැනි ව්‍යසන කඳු නායයන් වගේ දේවල් ඇති වෙන බව අපි ඒ වැඩසටහනෙන් සඳහන් කළා. ඒ වැඩසටහන සමාජ මාධ්‍ය තුළ බොහෝ ප්‍රසිද්ධියක් ලැබුවා. සහ ඒ වගේම ඒ අපි මීට මාස 6කට පෙර කිව්වේ අනාවැකි පිළිබඳව තවත් පිරිසක් අපිට යම් කිසි නින්දා සහගත ආකාරයකට ප්‍රකාශනිකුත් කරලා තිබුණා. ඉතින් ඒ හැමදේමත් එක්ක අපි මේ පහුගිය දවස්වල සිද්ධ වෙච්ච ව්‍යසනයේ පිළිබඳව සඳහන් කරලා තිබුණේ අනාවැකි සහිත වීඩියෝ පටයන් සමාජ මාධ්‍ය තුලින් ඉවත් කරලා තිබුණා. ඉතින් ඒ නිසා මම පුද්ගලිකව හිතුවා මෙවැනි අනාවැකි කියන්නේ නැහැ, මොකද කියලා තේරුමක් නැති නිසා කියලා. නමුත් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත තවත් අපේ පෘථුවියට ස්වභාවික විපත්දායක කාලයක් උදා වෙන්නට පවතිනා වූ යම් කිසි මේ පෘථුවියේ සහ සෞර ග්‍රහ මණ්ඩලයේ මේ ග්‍රහයන්ගේ විවිධ බලපෑම් වල වෙනස්කම් අපිට ඉදිරි කාලය තුලදී දකින්නට ලැබෙනවා. එතනදී බොහෝ විට මේ මාසේ දෙසැම්බර් මාසේ 20 වෙනිදා කියන දවස ටිකක් තීරණාත්මක දවසක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. ජ්‍යොතිෂ කාරණාවල් තුල ගත්තත් මේ සෝබා දහමේ තිබෙන ස්වභාවිකත්වයේ තුල ගත්තත් මේ සෝබා දහමේ තිබෙනා වූ යම් යම් න්‍යාය ධර්මයන්ට යටත්ව තමයි මේ සියලුම මිනිසුන් සතා සිව්පාවන් නැතිලු හැම දෙනාම මේ සෝබා දහමට යටත්ව තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ සෝබා දහමේ යම් යම් ව්‍යසනයන් අනතුරු ඇඟවීම් වගේ දේවල් ස්වභාවික විපත් වගේ දේවල් සිද්ධ වෙන්න තියෙනවා නම් මේ ස්වභාවිකත්වයට එක්ක ආධ්‍යාත්මික වශයෙන් ඒකාත්මික වෙලා ඉන්න පිරිස්වලට ඒ සියුම් දැනීම් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ ඔස්සේ තමයි මේ විදිහට අනාවැකි ඉදිරිපත් කරන්නේ. මේ මාසේ නැත්තම් මේ දෙසැම්බර් මාසේ 20 වෙනිදාට බොහෝ වෙලාවට අපිට දැක ගන්න පුළුවන් දෙයක් තමයි මේ අපේ පෘථුවියේ අපේ ලංකාව ඇතුළු රටවල් කිහිපයකට බලපාන්න තියෙන යම්කිසි ස්වභාවික ව්‍යසනයන් පිළිබඳව. මේ පිළිබඳව ගත්තොත් එහෙම 20 වෙනිදා උදේ 7:42ට ගුරු ග්‍රහය ධනු රාශියට පිවිසීමත් එක්ක සූර්යයා සඳු
ඒ වගේම කුජ ග්‍රහය සහ සිකුරු ග්‍රහය කියන මේ ග්‍රහයෝග 4 ධනු රාශිය තුල නිර්මාණය වෙන්න පටන් ගන්නවා. මේක ප්‍රතිඵලයක් වශයෙන් අපිට ඉදිරි කාලය තුලදී බොහෝ විට මේ පෘථුවියට ඒ වගේම අපේ ලංකාව ඇතුළු රටවල් කිහිපයකටත් ස්වභාවික ආපදා කියන දේවල් වැඩි තත්වයක් දකින්න පුළුවන් හැකියාව ලැබෙන කාල පරාසයක් විදිහට අපිට මේ ඉදිරි කාලය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මට මතක් වෙනවා මේ තිබෙන ග්‍රහ සුසංයෝගයත් එක්ක මීට වසර 10කට එහා පැත්තේ දශකයක ඉක්මවා ගියපු කාලෙක 2014 සහ ඒ වගේම 2004 කියන කාලවකවානු වලත් මෙන්න මේ විදිහටම මේ ග්‍රහ සුසංයෝගයන් පැන නැගුණ සහ ඇති වුණා. ඒක ප්‍රතිඵලයක් විදිහට අපිට 2004 සුනාමි ව්‍යසනය හඳුන්වන්න පුළුවන්. ඒක ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයකට සුනාමි තත්ත්වයන් ඇති වුණා. මෙන්න මේ වගේ ස්වභාවිකව තිබෙන්නා වූ මේ ව්‍යසන තත්ත්වයන් හේතුවෙන් බොහෝ විට අපේ පෘථුවියේ මේ වායුගෝලයේ කැළඹීම, මේ වගේම මේ භූතැටිවල චලනය වීම වගේ දේවල් හේතු කොටගෙන මුහුදු රළ ගොඩබිමට පැමිණීම වගේ දේවල් සිද්ධ වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි අධික වර්ෂාපතනය. බොහෝ විට අපිට මේක 2026 අවුරුද්දේ පෙබරවාරි මාසයේ මුල දක්වා වගේ මේ වායුගෝලීය වශයෙන් මේ කැළඹීම් ස්වභාවයේ වගේම මේ වර්ෂාපතන තත්ත්වයන් ලබන වසරේ මුල් භාගයේ දකින්න ලැබේ. ඒ වගේම මේ ඔස්සේ නැවතත් ඔය ගංගා පිටාර ගැලීම් සහ අවදානම් කලාපවල නායෑම් තත්ත්වයන් ඔය වගේ දේවල් දකින්න පුළුවන් වෙයි. මම මේක කියන්නේ අපේ ලංකාවට විතරක්ම නෙමෙයි. මේක ලෝකයේ අනිකුත් රටවලටත් මෙවැනි තත්ත්වයන් ඉදිරි කාලය තුල බලපෑම ඉඩකඩ බොහෝ විට තියෙනවා. නමුත් ඔය සුනාමි තත්ත්වයන් වගේ මහා ව්‍යසන අපේ රටෙන් තොරන් කිරීමට යම් ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් සහ ඒ සබාදහමත් එක්ක කැටි වෙච්ච යම්කිසි ක්‍රියාදාමයන් තිබෙනවා. ඒවා මේ ආධ්‍යාත්මික මාර්ගයේ ඉන්න යෝගිවරු, ඍෂිවරු සහ අනෙකුත් ආධ්‍යාත්මික වශයෙන් තමන්ගේ ශක්තියින් ගොඩනගාගත්ත පුද්ගලයන් විසින් ඒ රාජකාරිය අවශ්‍ය වෙලාවට ඔවුන් නිහඬව සිද්ධ කරනවා. මොකද අපේ රටේ මිනිස්සුන්ට මේ වෙච්ච ව්‍යසන සහ ගැටලු ප්‍රශ්න කරදර දැන් හොඳටම ඇති නිසා. මොකද ඒ වයින් බොහෝ පිරිසක් තවමත් පීඩාවට පත් වෙලා කර කියා ගන්න නොහැකි තත්වයකට පත් වෙලා දුක් විඳින මිනිස්සු අපේ රටේ ඉන්නවා. ඉතින් මට කියන්න ඕන උනේ මෙන්න මෙවැනි තත්වයක් ලෝකයට ඉදිරි කාලය තුල බලපෑමක් ඇති වෙන්න පුළුවන් සහ බොහෝ විට මේ අවුරුද්දේ අන්තිම කාල වකවානුව 20 වෙනිදා ඉඳලා 31 වෙනකන් දින කිහිපය ඔය මුහුදු කටයුතු කරන, නාවික කටයුතු කරන, මසුන් අල්ලන දීවර ප්‍රජාව බොහෝ විට ටිකක් පරිස්සම් වෙන්න. මුහුදු කටයුතු යනකොට මුහුදු රළවල සැර ගතියක්, මුහුදු රළවල යම්කිසි වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඒ අවට ජීවත් වෙන පිරිස් පවා
යම් කිසි විදිහකට මේ ස්වභාවික පරිසරයේ වෙනස්කම් ගැන ටිකක් අවධානයෙන් පසු වෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම මෙවැනි තත්වයන් මේ අනාවැකි සත්‍ය නොවේවා කියලා තමයි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ. මොකද අපි අනාවැකියක් කියන්නේ ඒක සත්‍ය වෙන්න කියලා නෙවෙයි. සහ අපිට දැනෙන දේ සහ අපිට හැඟෙන දේ. ඉතින් ඒ නිසා මෙවැනි ස්වභාවික ව්‍යසන අපිට ලබන වසරේ 2026 බොහෝ විට මේ ලෝකයට බලපානවා සහ ඒවට යම්කිසි මේ විශ්වයේ තිබෙන නැත්තම් යම් නියාමනයක් සෝබාදහම යම් නියමයක් අනුව තමයි මේවා සියල්ල සිද්ධ වෙන්නේ. ඉතින් ඒක මිනිස්සු වෙන අපිත් මනුෂ්‍යයන් වගේම සත්වයන් සියලුම දෙනාම මේ සෝබාදහමට යටත් වෙලා තමයි අපි කොච්චර මොන විදිහට මේ තාක්ෂණය හෝ වේවා විද්‍යාව හෝ වේවා මොනවා දියුණු වුණත් සෝබාදහමට පිටින් යන්න කිසිම කෙනෙක්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද සෝබාදහමේ තීරණ තමයි අපිට උඩින් ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ නිසා ඒ ගැනත් මතක් කරන ගමන් බොරු අනිසි බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ මේ පිළිබඳව. ඒ වගේම මේ පිළිබඳව සමාජයේ පුරා අනවශ්‍ය ප්‍රචාරණයක් සහ කටයුතු සිද්ධ කරන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. ඉදිරි කාලයේ තිබෙන මේ ස්වභාවික තත්ත්වයන් පිළිබඳව තමයි අපි සඳහන් කළේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේ සඳහන් කරන කිසිදු අනාවැකියක් සිදු නොවේවා කියලා. ඒ වගේම ඔබ හැකිතාක් ධර්මානුකූලව ඔබේ ආගමට අනුකූලව ජීවත් වෙන්න. ඒ ඔස්සේ ඔබට රැකවරණය සහ ඔබේ ජීවිතයට ආලෝකය පිහිට උදාපත් වේවි.